සිල්ක කිලෝ දෙකක් ගන්නයි ගියේ මාස්ටර් කලයකට. අපි ගත්තේ මාස්ටර් කලයකින් බලන්න මට හම්බුන විදිහ කිලෝ 1. කිලෝ 1 නෙමෙයි කිලෝ 2ක්. මෙතන අඩුයි මොකද මම පාවිච්චි කරා. ඇත්තටම කිව්වොත් අපි අන්තිම මොහොතේ තමයි මාස්ටර් කලයකට ගියේ. 6ට විතර 6ට වහන්න තිබ්බේ අපි යන්නේ ඇද්දේ 6ට විනාඩි 5ක් 10ක් තිබ්බේ. ඉතින් ඇත්තටම කිව්වොත් වහන්න තියෙනවද කියලා බලන්න නැතුව අපිට ඉක්මනට අපිට ඕන දේවල් ටික ලැස්ති කරලා දුන්නා. ඉතින් කිලෝ එකේ පැකට් තිබුණේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් විදිහට මෙන්න මේ ටික ලැස්ති කරලා දුන්නා. ඇත්තටම මම පාවිච්චි කරා. ඉතින් එච්චරට උවමනාව තිබුණා. ඉතින් සාමාන්‍යයෙන් 250 500 ගත්ති ලොකු ඩිස්කවුන්ට් එකක්වත් මම හිතන්නේ ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා. සාමාන්‍ය කිලෝ එකේ පැකට් එක ගත්ති ඒකේ ප්‍රයිස් එක අඩුයි. ඩිස්කවුන්ට් එකක් නෙමෙයි ඒක ප්‍රයිස් එක අඩුයි. සාමාන්‍ය 500 පැකට් එකට වඩා කිලෝ එකේ පැකට් එක ප්‍රයිස් එක අඩුයි. ඉතින් මට ඒ ගානට මේ ටික හම්බුණා. ඉතින් ඒක ප්‍රශ්නයක් උනේ නෑ. ඒ වගේම මම ගොඩක් බඩු ගත්තා එදා ගිහිල්ලා. ඉතින් ඒකටත් thank you කරන ගමන් මම දැන් මෙන්න මේ ටික සිලික කරන්න තමයි යන්නේ. මේ තියෙන ප්‍රෙස් කරපු මල්. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තියෙනවා කොහොමද මල් ප්‍රෙස් කරන්නේ කියලා. ඉතින් මම අර කියලා දෙන්න තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි ලස්සනට මම මල් ටික ප්‍රෙස් කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ රෝස මල්. ඉතින් මෙන්න මේ විදිහට තමයි පිළිවෙලට අඩු කරගන්න ඕනේ. ඇත්තටම කිව්වොත් රෝස මලක් ප්‍රෙස් කරාට පස්සේ මෙන්න මේ තරමට ඉතින් ලොකු වෙනවා. ඉතින් ඒකයි අපිට ප්‍රෙස් කරපු මල් වලින් ආර්ට් එකක් කරද්දී ලොකු ප්‍රමාණයක් මල් ඇඩ් කරන්න බැරි. ඉතින් ලොකු ස්පේස් එකක් තියෙන ආර්ට් එකක් තෝරගත්තොත් නම් මල් වැඩිපුර ඇඩ් කරන්න පුළුවන්. හැබැයි මේ පොඩි පැකට් හම්බුන එකත් මේ මාර ලේසි කියලා හිතුණා. මෙදාපාර මට පුළුවන් වුණා මං කරන බජට් ආර්ට් වලට කොච්චර සිලිකා ප්‍රමාණයක් යනවද කියලා දල වශයෙන් අයිඩියා එකක් ගන්න. මොකද වෙනදට කිලෝ එකක් හරි නැත්තම් මේ දැනට මං ගාව තියෙන ස්ටොක් එකකින් පාවිච්චි කරා. ඉතින් මට ලොකු අයිඩියා එකක් තිබුණේ කිරලා මෙල්ල දාන්න නැහනේ. හැබැයි මේ 251 පාවිච්චි කරද්දී මට තේරුණා සාමාන්‍ය 250ක් ඊට වඩා චුට්ටක් විතර වැඩියෙන් යනවා කියලා බජට් ආර්ට් එකකට. ඒ වගේ මට අයිඩියා එකක් ගන්න පුළුවන් වුණා. ඔන්න ඉතින් අපිට එක දිගට ආයෙ මල් එන්න පටන් ගන්න තියෙන්නේ. අපි වැඩ පටන් ගන්න දැන් තියෙන්නේ. කලින් මට ෆ්ලවර්ස් බාර දුන්න අය ඔන්න හිතන්න එපා ඔයාලගේ මල් ටික හදලා ඉවර නෑ. හදන්නේ නැහැ කියලා හිතන්න එපා. හදන ගමන් ඉන්නේ. ඔයාලා දන්නවා මම ඔයාලව දැනුවත් කරනවා. වැස්ස වාතයේ තෙතමනය තියෙන කාලෙට අපිට මල් හදන්න බෑ. ඇත්තටම කිව්වොත් හදන ඒ කියන්නේ එළියට අරන් තියෙන මල් වලට රෙසින් කරන් යනවා. මොකද ඒක කරන්නම ඕන නිසා. හැබැයි සාමාන්‍යයෙන් අලුතෙන් මල් එළියට අරන් කරන්න තියෙනවා නම් මම මල් එළියට ගන්නේ නෑ ඒ කාලෙට. ඒක රිස්ක් එකක්. ඉතින් එහෙම තමයි කරන්න ඕන කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ ආර්ට්ස් ටික මම ඉක්මනට හදලා එවන්න බලනවා.